නදීකාර සංගනේ YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලා මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මං අද පොඩි වෙලාවකින් ලේසියෙම බිත්තර රොටි හදාගන්න හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ අපි රොටි එක හදාගන්නේ කොහොමද කියලා. මම පාන් පිටි පීරිසි අඬු කෝප්පකින් තමයි එකතු කරගත්තේ. ඔයාලට මෙෂරින් කප් එකක් තියෙනවා නම් ඒකකින් එකතු කරගන්නත් පුළුවන්. දැන් මම මේකට ලුණු ටිකක් තෙල් හැන්දක් වගේ එකතු කරලා ලාරස්නේ උණු වතුරෙන් තමයි මම මේක ඩෝ එකක් එන ආකාරයට අනාගන්නේ. මේ වෙලාවේ ඔයාලා මතක තියාගන්න ඕනේ අපි මේ පිටි මිශ්‍රණය ටිකක් අතේ ඇලෙන ගානට හදාගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ මේක හොඳට නීට් කරන්න. ඒ කියන්නේ අර ඇලෙන ගතිය අඩු වෙලා soft dough එකක් එන ආකාරයට හොඳට නීට් කරගන්න. දැන් අපි මේක නීට් කරගෙන කුඩා බෝල කඩා ගන්න ඕනේ. මේකේ දැන් මම පීරිසි අඬු කෝප්පකින් පාන් පිටි ගත්තාම අපිට ඇත්තටම බිත්තර රොටි 4ක් තමයි හදාගන්න පුළුවන්. දැන් මම තව පීරිසි අඬු කෝප්පයක් එකතු කරගත්තා. මොකද මට පරාට ටිකක් හදන්න ඕනේ කියලා හිතුණා. ඒ නිසා තමයි මම එහෙම කරේ. ඉතින් ඔයාලට මේ අනුව බිත්තර රොටි 4කට නම් පීරිසි අඬු කෝප් එකකින් පිටි එකතු කරගත්තාම හරි. දැන් අපි මේ විනාඩි 20ක් වහලා තියලා විනාඩි 20කට පස්සේ දැන් අපි මේ විදිහට තෙල් චුට්ටක් අපේ මෙන්න මේ තුනී කරන තැන මෙම ගාලා ඒක අපි චුට්ටක් තුනී කරගන්න මෙන්න මේ විදිහට. දැන් අපි මේ ඔක්කොම එහෙම තුනී කරගන්නවා. දැන් එහෙම තුනී කරගෙනත් අපි විනාඩි 5ක් විතර මෙන්න මේ විදිහට පැත්තකින් තියලා ඊට පස්සේ තමයි අපේ රොටිය අපි හදාගන්නේ. දැන් අපි එකක් අරගෙන හොඳට දෙපැත්තේ තෙල් ගාලා මෙන්න මෙහෙම අත් දෙකෙන් මේ වටේට නිකන් අදිනවා වගේ පස්සට ඇද ඇද වගේ තුනී කරගන්න ඕනේ. දැන් අපේ තැටිය ගන්නට තමයි මම ඒක හදාගත්තේ. මම බෝල කඩාගත්තෙත් කුඩා බෝල. ඒ කියන්නේ මගේ තැටිය ප්‍රමාණය අනුවනේ. දැන් අපි මේ විදිහට ලිපේ ගින්දර අඩු කරලා අපේ මේ හදාගත්තු රොටිය එකට එකතු කරලා දැන් බිත්තරේකුත් කල්ලා කැරට් ටිකක් කොච්චි මිරිස් ටිකකුත් මම එකතු කරගන්නවා. දැන් මේක චුට්ටක් මෙන්න මේ විදිහට හැන්දෙන් කලවම් කරලා ඒකට මම ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට ලුණු කුඩු අවශ්‍ය නම් එකතු කරගන්න. දැන් අපි ලිපේ ගින්දර පොට්ටක් වැඩි කරලා අපේ රොටිය හොඳට දෙපැත්ත දාලා පුච්ච ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට පුච්චනකම් පුච්ච ගන්න. දැන් මම ඔන්න තව රොටි එකක් දානවා. මෙන්න මේ විදිහට බිත්තරයක් කඩලා දැම්මා. ඊට පස්සේ කැරට්, කොච්චි මිරිස්, ගම් මිරිස් දැන් චුට්ටක් මික්ස් කරා. දැන් ඊට පස්සේ දෙපැත්ත නමාගත්තා. රොටිය හදාගත්තා. මේ වෙලාවේ හැම වෙලෙම රොටිය එලනකොට තැටිය උඩ ලිපේ ගින්දර අඩු කරගන්න. ඊට පස්සේ දෙපැත්ත නවාගත්තට පස්සේ ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරලා පුච්ච ගන්න. මේ තියෙන ඉතින් මං හදාගත්තු මගේ බිත්තර රොටි ටික. ඔයාලත් හදලා රස බලන්න. යහපත් හෙට